සිය සමාගමේ තේමා පාඨය වන මිහිකතෙන් හොඳම තැනක් යන දැක්ම මත පදනම්ව සිව් දෙනෙකුගේ මූලිකත්වයෙන් ආරම්භ වුණු ප්‍රයිම් ලෑන්ඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමට අනුබද්ධ ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් PLC සමාගමේ IPO එකෙන් කොටස් මිලදීගත් ආයෝජකයින්ට අත්කර දුන් ඉහළ ප්‍රතිලාභ ගැන මෙන්ම සමාගමේ ව්‍යාපාර ශේෂ්ත්‍රය දේපළ වෙළඳාම් අංශයට ප්‍රමුඛත්වය ලබා දෙමින් සුකෝපභෝගී මහල් නිවාස සංවර්ධනයෙන් හිමි කර ගන්නා ලද අඛණ්ඩ ලාභදායීත්වය නිසා කොටස් හිමියන්ගේ ප්‍රතිලාභ වර්ධනය වන ආකාරයත් මෙම වැඩසටහනෙන් විස්තර කරනවා. වැඩසටහන සමග දිගටම රැඳී සිටින්න. ආයුබෝවන් අරුණැල්ල SD YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි විමසා බලන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිශ්චල දේපළ සංවර්ධන සමාගම පිළිබඳව. වර්ෂ 1995 දී මිහිකතෙන් හොඳම තැනක් යන දැක්ම මත පදනම්ව සිව් දෙනෙකුගේ මූලිකත්වයෙන් ප්‍රයිම් ලෑන්ඩ් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම ආරම්භ වුණා. ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් කලාවේ ප්‍රමුඛයා වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය හා එහි අනුබද්ධ සමාගම් විසින් ඉඩම් අලවිය නිවාස හා නිවාස සංකීර්ණ ඉදිකිරීම හා මුල්‍ය කටයුතු සිදු කරනු ලබනවා. වසර 30කට අධික අසමසම විශ්වාසයක් සහ විශිෂ්ටත්වයක් සහිත ප්‍රයිම් ව්‍යාපාර සමූහය සතුව දිස්ත්‍රික්ක 18ක 10000කට වැඩි ඉඩම් ව්‍යාපෘති පවතිනවා. මෙහිදී සම්පූර්ණ කරන ලද මහල් නිවාස ව්‍යාපෘති 42ක් සහ දැනට ක්‍රියාත්මක මහල් නිවාස ව්‍යාපෘති 8ක් පවතිනවා වගේම සම්පූර්ණ කරන ලද නිවාස ව්‍යාපෘති 28ක් සහ ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘති 6ක් පවතිනවා. මෙම ප්‍රයිම් සමූහයට අනුබද්ධ ආයතන විදිහට ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් PLC, ප්‍රයිම් කන්ස්ට්‍රක්ෂන්, ප්‍රයිම් ප්‍රීමියර්, ද රීජන්, ප්‍රයිම් ලෑන්ඩ්ස් ඕස්ට්‍රේලියා, ප්‍රයිම් ගෲප් දුබයි, භූමි රියැලිටි හෝල්ඩින්ග්ස් HNB ෆිනෑන්ස් PLC යන සමාගම් පවතිනවා. මෙහිදී ප්‍රයිම් ලෑන්ඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමට 75.15ක හිමිකාරීත්වයක් පවතින ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් PLC සමාගම පිළිබඳව අද අපි විමසා බලනවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිශ්චල දේපළ සංවර්ධන සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් PLC සමාගම 2005 වසරේදී ආරම්භ වුණ අතර 2021 6/8 වෙනි දින රියල් ඉස්ටේට් යන ඉන්ඩස්ට්‍රි ගෲප් යටතේ කොළඹ කොටස් වෙළඳපළ තුල ලැයිස්තුගත වන අතර එහිදී සරි බෝඩ් එකට ඇතුළත් වෙනවා. 2021 4 වෙනි මාසේ 23 වෙනි දින කොටස් මිලියන 100ක් රුපියල් 10.40ක අගයකට නිකුත් කරමින් කොටස් වෙළඳපළට පිවිසෙන සමාගමේ IPO එක සඳහා අධි ඉල්ලුමක් පැවතීම හේතුවෙන් විකල්ප සහිත IPO එකක් නිසා තවත් කොටස් මිලියන 87.5ක් නිකුත් කර තිබුණා. ඒ අනුව IPO එක සඳහා නිකුත් කළ සමස්ත කොටස් ප්‍රමාණය මිලියන 187.5ක් වෙනවා. රුපියල් 10.40ට නිකුත් කළ මෙම IPO එකේ වටිනාකම රුපියල් බිලියන 1.95ක් වෙනවා. ඊළඟට බැලුවම 2021 දෙසැම්බර් 23 වන දින ප්‍රයිම් ෆිනෑන්ස් PLC හි ප්‍රයිම් ලෑන්ඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම හිමිව තිබුණු සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය HNB ෆිනෑන්ස් PLC විසින් අත්පත් කර ගන්නා තෙක් ප්‍රයිම් ෆිනෑන්ස් PLC සමාගම ප්‍රයිම් ලෑන්ඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ අනුබද්ධිත ආයතනයක් වෙනවා. ප්‍රයිම් ලෑන්ඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම HNB ෆිනෑන්ස් PLC සැලකිය යුතු කොටස් හිමිකරුවෙකු වෙනවා. ඒ වගේම එහි නිකුත් කරන ලද සාමාන්‍ය ඡන්ද බලය ඇති කොටස් වලින් 38.73ක් සහ නිකුත් කරන ලද සාමාන්‍ය ඡන්ද බලය නොමැති කොටස් වලින් 12.06ක් ප්‍රයිම් ලෑන්ඩ් සතු වෙනවා. 2021 දෙසැම්බර් 23 වන දින වනතෙක් 87.27ක කොටස් හිමිකමක් සහිත HNB ෆිනෑන්ස් PLC හි හිමිකාරී සමාගම වන්නේ ප්‍රයිම් ෆිනෑන්ස් PLC සමාගම. ගනුදෙනුව සිදු වුණු දිනට ප්‍රයිම් ෆිනෑන්ස් PLC සතුව තිබුණු දේපළ වෙළඳාම් කොටස් අත්පත් කර ගැනීම සහ එම දේපළ වෙළඳාම් අංශයේ සේවයේ නියුතුව සිටි සේවකයින්ද පවරා ගැනීමට ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් PLC සමාගම එකඟ වෙනවා. දේපළ වෙළඳාම් ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 923.64ක් වෙනවා. ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් PLC සමාගමෙහි කළමනාකාරීත්වය සමාගමේ වර්ධනය සහ විවිධාංගීකරණ උපාය මාර්ගයන් ලෙස නිවාසික මහල් නිවාස සහ නිවාස ඉදිකිරීම මෙන්ම
විකිණීම් යන ව්‍යාපාර සංවර්ධනය කරන අතරම එහි ව්‍යාපාර මෙහෙයුම් දේපළ වෙළඳාම් අංශය දක්වා ව්‍යාප්ත කිරීමට තීරණය කළ අතර ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ඉඩම් මිල අඛණ්ඩව ඉහළ යනු ඇති අතර මෙම අංශයට පිවිසීමෙන් සමාගමට පවතින වෙළඳපළ තත්ත්වයන් මත පදනම්ව අඩු අවදානම් පැතිකඩත් සමග ඉහළ ප්‍රතිලාභ උපයා ගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇති බව සමාගම විශ්වාස කරනවා. ඒ වගේම වත්මන් ආර්ථිකයේ පසුබෑම සැලකිල්ලට ගනිමින් බොහෝ ආයෝජකයින් මුල්‍යවත්කම් සුරකුම්පත් වලට වඩා දේපළ වෙළඳාම් වල ආයෝජනය කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා. එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ සහ නුදුරු අනාගතයේදී දේපළ වෙළඳාම් ව්‍යාපාරාංශයට ඉහළ විභවයක් ඇතිවන බව විශ්වාසයි. මෙය කොටස් හිමියන්ගේ ධනය වැඩි කරන අතරම ද්‍රවශීලතා කළමනාකරණයටත් සහාය වෙනවා. නව ඉඩම් අත්පත් කර ගැනීමට හා සංවර්ධනය කිරීමට ගතවන කාලය සහ පිරිවැය, ශාස්ත්‍රීය විශේෂඥතාව සහ අත්දැකීම් ඇති කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමත් යන කරුණු සැලකිල්ලට ගනිමින් පෙර සඳහන් කළ පරිදි ප්‍රයිම් ෆිනෑන්ස් PLC සතු නිශ්චල දේපළ කොටස් සහ දේපළ වෙළඳාම් අංශයේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයද මෙලෙස පවරා ගනු ලැබුවා. එසේ පවරා ගැනීමෙන් සමාගමට දේපළ වෙළඳාම් ව්‍යාපාරාංශයේ මෙහෙයුම් වහාම ආරම්භ කිරීමට හැකියාව ලැබුණා. ඉතින් මෙලෙස මුල්‍ය අංශයේ නිවත් වෙමින් තම ව්‍යාපාර අංශය දේපළ වෙළඳාම කෙරෙහි ප්‍රමුඛතාවය දක්වමින් කටයුතු කිරීමෙන් ලද ප්‍රගතිය මේ වන විට තහවුරු කරගෙන තියෙනවා. ඒ අනුව යමින් 2025 9/11 වන දින සිය හිමිකාර සමාගම වන ප්‍රයිම්ලෑන්ඩ් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් HNB ෆිනෑන්ස් PLC සමාගමේ 11.05ක කොටස් ප්‍රමාණයක්ද නැවත විකිණීමක් සිදු කර තියෙනවා. ඒ අනුව මෙම ගනුදෙනුව සමාගමට දේපළ වෙළඳාම් ව්‍යාපාරයේ හොඳ වර්ධන උපාය මාර්ගයක් ලෙස සැලකෙන අතර එමගින් කොටස් හිමියන්ගේ වටිනාකමද වැඩි දියුණු වෙනවා. මෙසේ කටයුතු කරන සමාගම දැනට සිදු කරන සහ සිදු කර ඇති ව්‍යාපෘති සැලකිල්ලට ගැනීමේදී 2024 11/20 වන දින සමාගමේ සන්දිෂ්ඨානීය මහල් නිවාස ව්‍යාපෘතිය වන ද කොළඹ බෝඩරෙහි ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සංකන් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමට නිල වශයෙන් ප්‍රදානය කරනවා. එම වැදගත් සන්දිස්ථානය ඉහළම ප්‍රමිතියින්ගෙන් සහ විශේෂඥතාවයෙන් යුතුව ලබා දීමට මෙම සමාගම කටයුතු කරන බව අවධාරණය කරනවා. නිතර සමාගමේ කොටස් හිමියන්ගේ වටිනාකමට මූලිකත්වයක් දෙන සමාගම ඵලදායී sannivedanayan පහසු කිරීම සඳහා නිතර යාවත්කාලීන කිරීම සිදු කරනවා. 2025 ජනවාරි 9 වන දින ද කොළඹ බෝඩර් ව්‍යාපෘතිය සඳහා ආයෝජන මණ්ඩල අනුමැතිය ලැබුණු අතර එම අනුමැතිය මගින් ඇමරිකානු ඩොලර් මිලියන 65ක ආයෝජන පහසුකම් සපයනවා. 2025 පෙබරවාරි 5 වන දින එහි නව ව්‍යාපෘතිය වන ජේ ඇඩෝ නිගම්බු ආරම්භ කරනවා. ජේ ඇඩෝ නිගම්බු යනු මීගමුව හෝටල් පාරේ පිහිටි සුඛෝභෝගී වෙරළබඩ සේවා සපයන මහල් නිවාස සංවර්ධන ව්‍යාපෘතියක්. එහි ආයෝජන වටිනාකම රුපියල් බිලියන 6.3ක් වෙනවා. ඊළඟට වන් ටැංගල් ව්‍යාපෘතිය දකුණු පළාතේ අතිශයින් ජනප්‍රිය වෙරළබඩ ප්‍රදේශයක ඉදිවන සුඛෝපභෝගී නිවාස සහිත සුවිශේෂී ව්‍යාපෘතියක්. මෙම ව්‍යාපෘතිය ප්‍රයිම් රෙසිඩෙන්සිස් PLC සමාගමේ වන් කලෙක්ෂන් ව්‍යාපෘතිය අතරට එක් වූ නවතම ව්‍යාපෘතියක්. සුප්‍රකට ඉදිකිරීම් සමාගමක් වන ටුඩාවෙල් බ්‍රදර්ස් විසින් මෙය ඉදිකරනු ලබනවා. 2025 දී මැයි 16 ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස සුප්‍රකට ගායන ශිල්පිනියක වන උමාරියා සිංහවංශ මහත්මිය පත් කර තියෙනවා. ඕස්ට්‍රේලියාව සහ ඩුබායි ශාඛා පිහිටුවමින් ජාත්‍යන්තර තලයට පිවිසි ප්‍රථම ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් සමාගම මෙම ප්‍රයිම් සමූහය. ශ්‍රී ලාංකීය සංගීත කලාව ජාත්‍යන්තරයේ වෙත රැගෙන ගිය උමාරියා සිංහවංශ ජාත්‍යන්තර සන්නාම තානාපතිනිය ලෙස පත් කිරීම උමාරියා සමග එකතු වී ශ්‍රී ලාංකීය උරුමයේ විශිෂ්ටත්වය ලෝකයේ හමුවට රැගෙන යමින් ජාත්‍යන්තරයේ ජය ගැනීම මෙහි අරමුණ වෙනවා. ඊළඟට 2025 සැප්තැම්බර් 12 වන දින පැවති වෙන්දේසියේදී බම්බලපිටිය දුම්රිය ස්ථාන පාරේ පිහිටි අක්කර 1යි පර්චස් 20.1කින් යුත් ඉඩම රුපියල් බිලියන 3.5කට අත්පත් කරගත්තා. 2026 පෙබරවාරි 25 වන දින ප්‍රයිම්ලෑන්ඩ් රෙසිඩෙන්සිස් PLC ආයතනය නාගරික සංවර්ධන අධිකාරිය සමග ගිවිසුමකටද එළඹුණා. නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි පර්චස් 158.15ක භූමි ප්‍රමාණයක්
බදු දීම මෙහිදී සිදු වුණා. එම ඉඩමේ The Otis Aquatic Club දැනට ක්‍රියාත්මක වන අතර මෙම ව්‍යාපෘතිය සඳහා බිලියන 3.2ක් ගෙවා වසර 99ක කාලය සඳහා බදු දී තියෙනවා. මෙහි ප්‍රතිස්ථාපනය කරන ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 22.4ක ආයෝජන වටිනාකමක් පවතින අතර මහල් 24කින් සමන්විත නේවාසික ඒකක 229ක් සහිත මුළු ඉදිකිරීම් ප්‍රමාණය ආසන්න වශයෙන් වර්ග අඩි 5,84,331ක් වෙනවා. මෙම දේපල පවරා ගැනීම කොළඹ නගරයේ සුවිශේෂීම දේපල පවරා ගැනීම වලින් එකක් වෙනවා. වෝට් පෙදෙසේ ද ග්‍රෑන්ඩ් ව්‍යාපෘතියෙන් පසුව අත්පත් කරගත් සාර්ථකත්වය සහ ඒ සඳහා ලැබුණු ශක්තිමත් වෙළඳපොළ පිළිගැනීමෙන් පසුව ද එලිසබෙත් ව්‍යාපෘතිය ඉදි කරනවා. මෙහිදී බිම්මහල සහ මහල් 23කින් යුක් නිවාස ඒකක කුළුණක් ඉදි කිරීමට නියමිතයි. 4 වන සහ 5 වන මහල් තුල සම්පූර්ණයෙන්ම ස්වාධීන The Otis Aquatic Club ස්ථාපිත කිරීමට නියමිතයි. ව්‍යාපාරික හමුවීම් පරිශ්‍රයක්, රැස්වීම් ශාලාවක්, රීෆ්ටොප් මට්ටමේ නිර්මාණය කරන ඉන්ෆිනිටි එජ් පිහිනුම් තටාකයක් සහ සම්පූර්ණ අලංකරණයෙන් යුතු ස්කයි ග්‍රේඩර් උද්‍යානයක්ද සමග එහි නගරයට ඉහළින් පිහිටි නිෂ්කලංකත්වයෙන් හිබි අවකාශයක් නිර්මාණය කිරීමටද නියමිතයි. ශරීර සුවතාව සහතික කරන නවීන අංග සම්පූර්ණ ෆිට්නස් පැවිලියන් පහසුකම්, රියදුරු පහසුකම් සහ විචක්ෂණශීලීව කටයුතු කරන ගෘහ සේවාවන් මගින් පදිංචිකරුවන්ගේ පෞද්ගලිකත්වයන්ට හානි නොවන අයුරින් මෙහෙයුම් කටයුතු වල පහසුව සහතික කරනවා. වගේම මෙම ව්‍යාපෘතිවලදී සුවිශේෂී අමුත්තන්ගේ පැමිණීම සඳහාත් නූතන දෛනික කටයුතු සඳහාත් විශේෂයෙන්ම නිර්මාණය කරන ලද ද්වාරපාලකවරුන් සිටින පිළිගැනීමේ පරිශ්‍රයක් හරහා මෙම නිවාස කුරුලේ පදිංචිකරුවන්ට නිවාස සංකීර්ණයට ඇතුළු වීමට ඉඩකඩ සැලසෙනවා. ඉතින් මෙම සමාගමේ සියලු නිවාස ව්‍යාපෘති අධ්‍යයනය කිරීමේදී අධි සුඛෝපභෝගී තත්ත්වයේ පවතින අතර ඉහළ පාන්තික සමාජය අරමුණු කර ඇති බව පැහැදිලි. ඒ අනුව ඔවුන්ට ස්ථීරවම ප්‍රතිලාභ හිමිවන අතර සමාගම ඉදිරියේදීත් අඛණ්ඩ ලාභදායීත්වයක් අපේක්ෂා කළ හැකියි. ඔවුන් මෙම ඉඩම් කැබලි ලෙස අලෙවි කිරීම සිදු නොකර මෙවැනි සුඛෝපභෝගී මහල් නිවාස ඉදි කරමින් සිදු කරන ව්‍යාපෘති හමුවේ සමාගමේ ලාභය වර්ධනය වෙනවා මෙන්ම එමගින් දීර්ඝකාලීන ආදායම්ද උපයනවා. ඒ වගේම මෙම සමාගම් සමූහයේ ලබාගත් ප්‍රගතීන් ගැන කතා කිරීමේදී ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් සමාගම වන ප්‍රයිම් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම පසුගියදා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය ශ්‍රේණිගත කිරීම් ක්‍රමවේදය යටතේ CI ශ්‍රේණිය හිමි කර ගැනීමට සමත් වෙනවා. ඒ වගේම ගුණාත්මක භාවය සහ විශ්වාසය සඳහා කැපවීම තහවුරු කරමින් ISO 9001/2015 සාධිකයන්ද හිමි කරගත්තා. ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සිස් සමාගමට 2025 TAGS සම්මාන උළෙලේදී රිදී සම්මානයක් හිමි වුණා. මෙවර සම්මාන උළෙලද අයත් අඛණ්ඩව අවස්ථා 4කදී මෙම TAGS සම්මානය හිමි කර ගැනීමත් විශේෂත්වයක් වෙනවා. ඉතින් මේ අනුව සලකා බැලීමේදී මෙම ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සිස් PLC සමාගමේ සමස්ත කොටස් ප්‍රමාණය IPO එකෙන් පැමිණි කොටස් ප්‍රමාණය මිලියන 187.5ක් සහ පැවති කොටස් ප්‍රමාණය මිලියන 750ක් සමග මිලියන 937.5ක් වෙනවා. මෙහිදී රුපියල් 10.40ට පැමිණෙන IPO එක රුපියල් 14.90ක් දක්වා සැලකිය යුතු මිල වර්ධනයක් සිදු වුණත් එම කාර්තුව තුළම IPO මිලටත් වඩා අඩුවීමක් එනම් රුපියල් 9.60ක් දක්වා විශාල අඩුවීමක් පුදුම සහගත ලෙස වාර්තා වුණා. ඉතින් ඒ අනුව කොටස් ආයෝජනයේ පිළිබඳව පවතින දැඩි විචලනභාවය ඔබට මෙහිදී කියා දෙනවා. එලෙස පැවතුනත් අද වන විටත් සමාගමේ කොටස් මිල රුපියල් 49.60ක් වැනි විශාල මිලක පවතිනවා. එලෙසම උපරිම මිල 2026 දෙවැනි මාසේ 26 රුපියල් 60.70ක් දක්වාද වැඩි වී තියෙනවා. ඉතින් සමාගම විසින් IPO එකෙන් උපයාගත් රුපියල් බිලියන 1.95ක මුදල ඵලදායී ලෙස ආයෝජනය කරමින් ඒ පිළිබඳ මුල්‍ය වාර්තා විස්තරද සපයා තියෙනවා. හෝමාගොඩ ඉඩමක් අත්පත් කර ගැනීම, ද ග්‍රෑන්ඩ් සඳහා ලබාගෙන ඇති ආනයන ණය පියවීම, සමාගමේ කාරක ප්‍රාග්ධන තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ද පැලස් ගම්පහ, ද බීච් ෆ්‍රොන්ට් උස්වැට කෙයියාව, ද ග්‍රෑන්ඩ් වෝට් පෙදෙස යන ව්‍යාපෘති සඳහා මුදල්ද වෙන් කර තියෙනවා. ඒ අනුව බිලියන 1.95න් බිලියන 1.01ක් භාවිතා කරන ලද අතර භාවිතයට නොගත් කොටස අවශ්‍ය වන තෙක් ස්ථාවර තැන්පත් ගිණුමක තැන්පත් කර තියෙනවා. ඒ අනුව IPO එක ඊටාම ප්‍රයෝජනවත් විදිහට යෙද වූ සමාගමක්. අපි දැක තියෙනවා සමහර සමාගම් මෙම මුදල් ණය පියවීමට පමණක්
යොදා ගන්නවා. නමුත් මෙම සමාගම මෙලෙස අරමුදල භාවිතයෙන් පසු ඉතිරි මුදලත් යලි අවශ්‍යතාවයන් පැන නගිනතුරු ස්ථාවර තැන්පතුවක යෙදවීමෙන් යම් ප්‍රතිලාභයකුත් හිමි වෙනවා. ඉතින් ව්‍යාපෘතියේ ප්‍රගතිය මත එම මුදල් යොදවන බවයි සමාගම පවසන්නේ. ඉතින් මෙවැනි සාර්ථක ආයෝජනයක් සහිත මෙම සමාගම ආයෝජකයින්ට ප්‍රාග්ධන ලාභ මෙන්ම ලාභාංශ ලාභද අත්කර දෙමින් නොකඩවා සාර්ථක මාවතට ගමන් කරනවා. ඒ අනුව සමාගම 2022 සිට සියලු මුල්‍ය වාර්තා අධ්‍යයනය කිරීමේදී 2022 3.31 මුල්‍ය වාර්තාවට අනුව වාර්ෂිකව රුපියල් බිලියන 1.68යි දෙකක ලාභය අත්කරගෙන තියෙනවා. එය ඊට පෙර වසරට සාපේක්ෂව 70%ක වර්ධනයක් වෙනවා. එම කාලයේදී net asset value වගේ රුපියල් 7.14ක අගයක පැවතිලා තියෙනවා. කොටස් මිල රුපියල් 6.90ක් දක්වා පහත වැටිලා තියෙනවා. මේ IPO එකෙන් රුපියල් 10.40ට පැමිණි කොටස් මිල තමයි රුපියල් 6.90ටත් පහත වැටිලා තියෙන්නේ. එම කාලයේ රටේ පැවති අර්බුද හමුවේ මෙවැනි කොටස් මිල පහත වැටීමක් එම වසරේදී දක්නට ලැබුණා. ඒ වගේම 2023 3.31 මුල්‍ය වාර්තාවට අනුව රුපියල් බිලියන 3.35යි එකක ලාභය අත්කරගෙන තියෙනවා. 99%කින් ලාභය වර්ධනය වීමක් දක්නට ලැබෙනවා. net asset value වගේ රුපියල් 10.71ක් ලෙස වර්ධනය වෙලා තියෙනවා. එම වසරේදී අවසන් දින කොටස් මිල රුපියල් 8ක් ලෙස පවතිනවා. ඊළඟට 2024 3.31කින් අවසන් වන වසර ගත්තම රුපියල් බිලියන 1.129ක ලාභයක් අත්පත් කරගෙන තියෙනවා. එය ඊට පෙර වසරට සාපේක්ෂව නම් 66ක අඩුවීමක් තමයි දක්නට ලැබෙන්නේ. නමුත් net asset value වගේ රුපියල් 10.21ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. කොටස් මිලත් රුපියල් 8.40ක් දක්වා වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම 2025 3.31කින් අවසන් වසර ගත්තම රුපියල් බිලියන 1.231ක ලාභයක් ලබාගෙන තියෙනවා. එය ඊට පෙර වසරට සාපේක්ෂව 9%ක වර්ධනයක්. net asset value වගේත් රුපියල් 10.60ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. කොටස් මිල රුපියල් 11.90ක අගයක පවතිනවා. ඒ වගේම අපි බැලුවම මේ අවසානයේ ඉදිරිපත් ඇති මුල්‍ය වාර්තාව 2025 12.31කින් අවසන් වන වාර්තාවට අනුව 3 month සඳහා රුපියල් මිලියන 562.2ක ලාභය අත්කරගෙන තියෙනවා. එයත් ඊට පෙර කාර්තුවට හා සාපේක්ෂව බැලීමේදී 144ක වර්ධනයක් දක්නට ලැබෙනවා. net asset value වගේ රුපියල් 11.60ක් දක්වා වැඩිවීමක්ද දක්නට ලැබෙනවා. ඒ වගේම 9 month ගත්තම රුපියල් බිලියන 1.502ක ලාභය අත්කරගෙන තියෙනවා. එය ඊට පෙර වසර හා බැලුවම 68ක වර්ධනයක්. ඉතින් මේ අනුව ගත්තම 2025 12.31කින් අවසන් කාර්තුව තුල සමාගමේ කොටස් මිල උපරිමය රුපියල් 34.80කටත් අවම අගය රුපියල් 28.80ක් දක්වාත් පැවතිලා තියෙනවා. මේ අනුව ඔබට පැහැදිලි 2021 සමාගමේ IPO එකෙන් කොටස් මිලදීගෙන තිබියදී 2022 සැප්තැම්බර් 30 අවසන් වන කාර්තුවේදී රුපියල් 4.20ක් දක්වා අගයකටත් මෙම සමාගමේ කොටස් මිල පහත වැටිලා තියෙනවා. ඉතින් එම අගය තමයි දැනට සමාගමේ දක්නට ලැබෙන අවම මිල. IPO එකේ මිලටත් වඩා විශාල ලෙස පහත වැටීමක් දක්නට ලැබෙනවා. නමුත් එහි ලාභය එම වසරේදී 70%කින් වර්ධනයක්ද පෙන්눔 කර තිබියදී තමයි මේ රටේ පැවති අර්බුද හේතුවෙන් මෙලෙස මිල පහත වැටි තියෙන්නේ. නමුත් මෙහි ආයෝජකයින් නම් කලබලයට පත්වන බව ස්ථිරයි. ඉතින් එලෙස කලබලයට පත් නොවි ඉවසීමෙන් සිටියානම් රුපියල් 4.20 දක්වා පහත වැටුණු කොටස් මිලත් වසර 4ක් ගත වීමේදී රුපියල් 60.70ක් දක්වා වර්ධනය වීමක් දක්නට ඇති බව ඔබට පැහැදිලි. ඉතින් රුපියල් 4.20ට මිලදී ගත් අයට 1345කට වඩා ප්‍රතිලාභයක් හිමි වෙනවා. ඒ වගේම ඔබ IPO එකෙන් රුපියල් 10.40ට මිලදී ගත්තා නම් 483ක ප්‍රතිලාභයක්ද මෙම උපරිම මිලේදී හිමි වෙනවා. ඉතින් ඒ වගේම අපි බැලුවොත් අද පවතින මිල අනුව 2026 4.7 වන දින පවතින මිල රුපියල් 49.60යි. ඉතින් එම මිල අනුව බැලුවොත් රුපියල් 4.20ට මිලට ගත්ත අයට 1080ක ප්‍රතිලාභයක්. ඒ වගේම IPO එකෙන් රුපියල් 10.40ට මිලට ගත්ත අයට 376ක ප්‍රතිලාභයකුත් හිමි වෙනවා. ඉතින් ඒ වගේම මෙම සමාගම සෑම වසරකදීම ඩිවිඩන්ඩ් ප්‍රතිලාභات ලබා දීමක් සිදු කරනවා. 2021 7 වෙනි මාසේ 9 7.40ක් 2022
6 වෙනි මාසේ 3 වන දින සත 70ක් 2023 6 වෙනි මාසේ 6 වන දින රුපියලක් ඒ වගේම 2024 6 වෙනි මාසේ 7 වන දින සත 60ක් 2025 6 වෙනි මාසේ 9 වන දින සත 60ක් යනාදී ලෙස කොටස් හිමියන්ට තම ලාභයෙන් කොටසක් ලාභාංශ ලෙස ගෙවීමක් සෑම වසරකම 6 වන මාසය වන විට ගෙවීමක් සිදු කරනවා. ඉතින් විවිධ අර්බුද හේතුවෙන් කොටස් මිල පහත වැටුණ විට අවධානයෙන් සිටීමෙන් හොඳ කාර්ය සාධනයක් පවතින සමාගම් වල කොටස් ආයෝජනය සිදු කළොත් අනාගතයේ ඔබට ඉහළ ප්‍රතිලාභ අත්කරගත හැකි වන බව ඉතාමත් පැහැදිලියි. ඉතින් ප්‍රයිම්ලෑන්ඩ් රෙසිඩෙන්සිස් PLC කියන්නේ හොඳ කාර්ය සාධනයක් පවතින සමාගමක්. නිතර තම කොටස් හිමියන් ගැනද අවධානය යොමු කරමින් ඔවුන්ගේ ප්‍රගතිය ගැනද ප්‍රමුඛතාවය දෙන සමාගමක්. ඉතින් ඔබත් මෙවැනි සමාගම් ගැන අධ්‍යයනය කරමින් නිවැරදි ආයෝජනයක් සිදු කර දිගු කාලීනව ලැබෙන ඉහළ ප්‍රතිලාභ හිමි කරගන්න. අප නාලිකාව subscribe කරන්න. bell icon එක click කර තබා ගැනීමෙන් ඔබට වටිනා වීඩියෝ මග නොහැර නරඹන්න. ඔබ සැමට සුබ අනාගතයක්.